කොහොමද ඔන්න අද හලාවත දාන දවස 15 වෙනිදා උදේ මං ගුවනේ අර මට ඊයේ රාත්‍රියේ කිව්වා මට ආයේ යන්න ඕන කියලා හලාවත මුන්නේශ්වරෙන් කොහෙද මේ යන අතරතුර තමයි ඉතින් ඔන්න ඔය අතරතුරේ ඔන්න හරස් පාරකේ වැවක් තියෙනවා කියලා අයියේ වැව බලන්න යන් කියලා කිව්වා. ඇත්තටම වැවට වැඩිය වැව තියෙන්නේ වල් පැලෑටි. ඇත්තටම වල් ගහිලා තියෙන්නේ. වතුර පොඩි ප්‍රමාණයක් වැව ලොකුයි. ඒ වුණාට වල් ගහිලා තියෙන්නේ. බලාගෙන ඔන්න ඔය අපි යන්නේ කෝවිල බලන්න. අද මහා ශිවරාත්‍රියේ දිනේ. මට හිතුණා ඊයේ රෑම ආදෝදේට දෙයි අපි රෑ කියලා නෙවෙන්නේ. මට හිතුණා උදේට දැස්සන් බලන්න. අර ඇතින් පේන්නේ උස බිල්ඩින් එකක් ඒ තමයි කෝවිල. හරි ලස්සනයි නේද? ඔන්න යන අතරතුර ඔයාලට පේන ඇති පාර මාරු වෙනවා සුදු පාට ඇඳුමක් අඳගත්තු මිනිස්සෙක්. අන්න එයාලා මෙතන කඩවල් වල තරවකාරයෝ. එයාලා එයාලට එක්ක වාහනේ අරගෙන ගිහලා පුජවටියක් ගත්තොත් ඒකනේ එයාලට අමතර කොමිස් මුදලක් ලැබෙනවා. ඉතින් එහෙම වුණාන් පස්සේ කඩේ අයිතිකාර මිනිස්සයා කරන්නේ අපි ඇඩ්ඩස්ටන්සේ පුජවටියක් ගත්තොත් එයාගේ කොමිස් එක අයින් කළා තමයි අපිට පුජවටිය හදන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කතරගම නම් වෙන්නේ 130 කොමිස් එකනේ. එහෙම වුණාන් පස්සේ 1000ක පුජවටියක් අපි ගිහින් ඉල්ලුවොත් ඒකෙන් රුපියල් 300ක් තරවකාරයට අයින් කරලා තමයි අපිට පුජවටිය හදන්නේ. වුණා අපිට රුපියල් 700ක වටිනාකමකින් තියෙන පුජවටියක් තමයි හදන්නේ. ඉතින් එහෙම වුණාන් පස්සේ සාමාන්‍යයෙන් අපේ පුජවටිය ගොඩක් වෙනස් වෙනවා. ඒක නිසා ඔයාලා හොඳට ඉතින් ඔයාලා පුජවටියක් ගන්න කඩේකට යනවා නම් අනිවාර්යෙන්ම කඩයක් ගාවටම ගිහිල්ලා වාහනේ නවත්තන්න. තරකෝර වෙගොග පස්සෙන් යන්න එපා. ඔන්න ඉතින් අපි අද පුජවටියක් ගත්තේ නෑ. ඇත්තට මොකද ඊයේ අපි පුජවටියක් ගෙනල්ලා පූජා කරපු නිසා. ඔන්න යන අතරතුර දේවාලයේ මුලම තියෙනවා අඩකල. මේ අඩකල ඊයේ නම් ගොම ගාලා තිබෙනවා. මේ අද ගොම ගාලා. ඒත් ඉතින් අයකෝ යමු කියලා ඉතින් ආයෙ අඳින්න විදියක් නැති නිසා තමයි මේ විදිහටම අපි ආයෙ කොහොමද හරි වෙනසක් නැහැ නේ.
ඔන්න අපි බීච් එකත් බලලා ෆොටෝසුත් අරගෙන ඔන්න එන අතරපුර මාදම්බේ ගල හිටියා ගල පුංචි කතරම් දෙංගන් දේවාලය කියලා දේවස්ථානයක් තිබ්බා. ඉතින් අපි ඒක වදින්නත් ගියා. ඇත්තටම බලන්නේ ෆිල්ම් වල විශාලයි. ඊට පස්සේ මෙතනක තියෙනවා වීඩියෝ කරන්න ෆොටෝ ගන්න එපා කියලා. ඉතින් වෙන අය මම චූටි වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. අනේ මට සමා වෙන්නේ දෙයට. මේ දේවාලේ ඉස්සරහා මේ අපි දකින්නේ ඇතුලෙන් තියෙන දේවාලේ පිටිපැත්ත කොටස. මේ තියෙන දේවාලට ඇතුල් වෙන ස්ථානය ඔය තමයි දේවාලයේ ඉස්සරහා පැත්ත. මේ දේවාලය ඇතුලේ ඇත්තටම ලස්සන බුද්ධ රූප කීක රූප තිබ්බා. ඇත්තටම අපි දන්නේ නැහැ මොනවද කියන්නේ කියලා. ඉතින් ඒ වගේ ලස්සන දේවල් ඒක ඇතුලේ තියෙනවා. ඒකත් ඔයාලා හලාවත යනකොට අනිවාර්යයෙන්ම මන්දම්බේ ගලේ හිටියා පුංචි කතරම් දේවාලේ වඳින්න යන්න. දේවාලේ වැඳලා එන එහා දේවාලයට එහා පැත්තෙන් තිබ්බා සයිබර් කඩයක්. ඉතින් අපි ඒකෙන් තෝසේ ඔඩර් කරා. ඉස්සෙල්ලාම මම තෝසේ අස්සහම ලුණු තෝසෙත් අපි උදේට කෑම කාලා ඔන්න අපි අපේ ගමන යන්න ආයි පිටත් වුණා. මගෙත් එක්ක රෙදිසිරියට ඔයාලට බොහොම ස්තුතියි.